මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ මගින් 19 වන වරටත් පවත්වනු ලබන වෙසක් මහා බද්දන්සල. මේ වීඩියෝ එක ඔයාලා අතරට අරන් එන්නේ චාව් 22 channel එකෙන්. Gande. කට්ටියම මහන්සි වෙලා රාත්‍රී කෑම වේල තමයි මේ ගන්නෙ. අපේ අය කණ්ඩ කිව්වොත් ඉතින් සද්දෙන්න හිතාගන්න පුළුවන් කොහොමද කියලා. ඒ වගේම මේ විහාරස්ථානවල වැඩ සිට නායකත්වයේ දුන්නු මඟ පෙන්වූ අපවත් වී වදාළ ගරුතර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයත් අපේ බෞද්ධ සංගමේ විවිධ තනතුරු හොබවමින් අභාවයට ගිය සදහැවතුන් ඇතුළු මේ විහාරස්ථානයේ නොඑක ආකාරයෙන් දායකත්වය ලබා දෙමින් මේ සංවර්ධන කටයුතු වලට එකතු වෙලා මේ ගිය දායක කාරකාදී පින්වතුන් වගේම අපි කලින් සඳහන් කරපු ඔබ හැම දෙනාගේම නමිනුත් මේ ගියා වූ ඥාති මිත්‍රාදීන් මේ වටිනා විශාල දානමය පින්කමේ පුණ්‍යානිසංසයන් අනුමෝදනෙන් සුවපත් වේවා සුවපත් ආත්මේ ඔන්න ඉතින් ලංකාරාම පන්සලේ අපේ හාමුදුරුවෝ වෙසක් මහා බද්දන්සල ආරම්භ කරා. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. පන්සලකට ගියාම බෞද්ධ අය කතා කරන විලාසයක් තියෙනවා. මට එහෙම කතා කරන්න දැනුමක් නැහැ. මොකද මං කතෝලිකයෙක් නිසා. ඒ ගැන මට සමා වෙන්න කියලා මං ඔයාලට කියන්න ඕනේ. මේ අවසාන වෙන්නේ ලංකාරාම විහාරයේ 19 වන වරටත් පවත්වන මහා වෙසක් දන්සල. ඉතින් ගිහිල්ලා එන්න. චාව් 22 channel එක subscribe කරන්න එපා. හැමෝටම සුබ දවසක්.